Hai hai, mama pabasa. Mama මනරුව දන්නේ පොඩි කාලේ ඉඳන්. මායයි එකට ඉස්කෝලේ ඉගෙන ගත්තේ. එකේ පන්තියේ ඉඳන් මං යාව දන්නවා. ඌ මගේ පට්ට ෆිට් එක. ඌයි මායි දෙන්න කවදාවත් විද්‍යාතරකට කොටු වෙලා පන්තියේ නිකන් පොතකට විතර සීමා වෙලා ජීවත් වුණ කට්ටියක් අතරේ හිටපු කෙනෙක් නෙමෙයි. කොටින්ම කිව්වොත් මායි මනුරි කියන්නේ පට්ට ආතල් එකේ හිටපු කෙනෙක්. හැබැයි අපි ඉස්කෝලේ කාලේ අන්තිම හරිය වගේ වෙනකොට හරිම පුදුම විදිහට අපේ කතාව වෙනස් වුණා. අපි දෙන්නගේ යාළුකම අතරට හරිම පුදුමාකාර වෙනස් විදිහේ අමුතුම යාළුවෙක් ආවා. ඒ තමයි රුෂිර මාණික්‍ය දේවප්‍රිය. නැත්තම් අපේ මාණික්‍ය කියලා කිව්වොත් කොටින්ම හරි. ඌ හරිම සංවර චරිතයක්. වගේම පොඩ්ඩක් තේරුම් ගන්න හරි අමාරුයි. මම සමහර වෙලාවල් වලට විහිළු කරා. හැබැයි ඌ එකකටත් hina වුණේ නෑ ලේසියෙන්. ඉතින් මං හිතුවා පට්ට සීරියස් චරිතයක් කියලා. ඒ වුණාට ඌගේ හිත හොඳයි. අපේ මනරුව නිසාම මේ අනික්‍යගේ තිබ්බ ගොඩක් හීන හැබෑ වෙන්න වැහිලා තිබ්බ ගොඩක් දේවල් ආපහු විවර වෙන්න හේතුවක්. මට තේරුණා අපේ මනරුයි මාණික්‍ය අතර යාළුකමකට වඩා පොඩක් එහා ගිය දෙයක් තිබුණා. ඉතින් ඒ මොනවා වුණත් මම උන් දෙන්නට පටසප්. ඒ සප් එක දෙන්න හේතුව මොනවා වුණත් මනරුවා කියන්නේ මගේ එක. අනිත් එක මාණික්‍ය කියන්නේ මගේ හදවතේම එක. ඉතින් උන් දෙන්නට මම සපෝට් කරා වගේම තමයි අපේ මාණික්‍ය නිසා හරිම පුදුම දෙයක් මගේ ජීවිතේට. ඒ තමයි කවදාවත් හිතන්නේ නැති විදිහට මගේ ජීවිතේට අමුතුම කෙනෙක් ආවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ නිර්මල. අන්තිමට අපේ තිබ්බ යාළුකම සහෝදරකමක් විතරක් නෙමෙයි. අන්තිමට අපි තුන් දෙනා එක පවුලක් වුණා. ඒක හිතාගන්න හරිම අමාරුයි. හැබැයි ඒක තමයි ඇත්ත. චුට්ටක් කොම්ප්ලිකේටඩ් වගේ නිකන් පෙවුනට අන්තිමට මේ කතාව පුදුමාකාර විදිහේ ලස්සන කතාවක් වඩපත්. මේක මේ හදවතේ ඇත්තම කතාවක් වෙච්ච නිසා.